අද සිනිටොක්ස් වලින් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ වෙපන්ස් කියන 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච චිත්‍රපටයක් පිළිබඳව. බාබේරියන් වගේ සුපිරි චිත්‍රපටයක් හැදුව සක් ක්‍රගර්ගේ ඊළඟ වැඩේ තමයි මේ වෙපන්ස් කියන්නේ. ඇත්තටම කියනවා නම් මේක සාම්ප්‍රදායික හොල්මන් චිත්‍රපට ගණයට දාන්න බෑ. මේක ගොඩක්ම මානසික ත්‍රාසය. එහෙම නැත්නම් මේ සයිකොලොජිකල් ඩ්‍රෙඩ් එකක් වටා ගෙතුණු අතිශය අභිලාෂකාමී චිත්‍රපටයක් කිව්වොත් එහෙම නැත්නම් කතාවක් කිව්වොත් නිවැරදි. පොඩි ටවුන් එකක තියෙන පන්ති කාමරයකින් ළමයි 17 දෙනෙක් එක රැයකින් අතුරුදහන් වන අමුතුම සිදුවීමක් වටා තමයි මේ මුළු චිත්‍රපටයම ගෙතිලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ව්‍යුහය තමයි ක්‍රගර්ගේ ඊටාම දක්ෂකම මැනවින් පෙන්වන්න කිව්වොත් නිවැරදි. එයා කතාව කඩන්නේ ප්‍රධාන චරිත කීප දෙනෙකුගේ දෘෂ්ටිකෝණ වලට. කම්පැනිට පත්වෙච්ච ටීචර් ජූලියා ගානර්ගේ ඉඳන් උමතුවෙන් වගේ වැඩ කරන තාත්තා කෙනෙක් වෙච්ච ජෝෂ් බ්‍රෝලින්ගේ කතාව දක්වාම හැමෝම මේකට සම්බන්ධයි. මැග්නෝලියා වගේ ෆිල්ම් බලපු අයට මේ කතා රටාව හුරුයි. හදිසි බිය ගැනීම නැතුව මේ කතන්දර එකිනෙකට ගලපනකොට මේකේ සැබෑ ත්‍රාසය දැනෙනවා. අර මුලින් පෙන්නන ළමයි රැට එළියට දුවන අමුතුම සීන් එක මාරම අහසේ තන බොහොම සිත් ගන්න අසුළු දර්ශනයක්. එයාලගේ චලනයන් සහ ඒකට දාලා තියෙන සින්දුවත් හරිම අවුල් සහගතයි. හැබැයි මේ ව්‍යුහය නිසාම තමයි මේ ප්‍රශ්නත් එන්නේ. නැවත නැවතත් මේ දර්ශන පෙන්නනකොට සමහර තැන්වලදී ෆිල්ම් එක ටිකක් ඇදලා යනවා වගේ ටිකක් බෝරින් වෙන්න පුළුවන්. නමුත් මේ බාබේරියන් වගේ ෂණික ෆීල් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මේ චිත්‍රපටය බොහෝම ඉවසීමෙන් බලන්න වෙනවා. මේ චිත්‍රපටයේ රංගනය ගැන කතා කරද්දී ජෝෂ් බ්‍රෝලින් නම් ඉතාම සුපිරි රංගනයක යෙදෙනවා. එයාගේ තරඟකාරී උමතු වෙච්ච ඒ තාත්තාගේ චරිතය ඉතාම අපූර්වට ඉතාම මැනවින් ඔහු ඉදිරිපත් කරනවා. ඒ පොඩි ටවුන් එකේ උන්මාදය, ටර්නොයායක සහ වැරදි අයට දෝෂාරෝපණය කරන විදිහ හොඳට පෙන්වලා තියෙනවා. අතුරුදහනීමේ සිද්ධිය ගැන කතා කරන ඒ ප්‍රජාරැස්වීම් ශාලාවේ සීන් එකත් ඇඟේ මයිල් කෙලින් වෙන තරමට ඉතාම හොඳට කරලා තියෙනවා. ජූලියා ගානර්ගේ චරිතයත් හරිම බලවත්. එයාගේ බිඳ වැටීම හොඳට පේනවා. අඳුරු විහිළුත් එක්ක නැත්නම් පිච් බෑක් කොමඩිත් එක්ක මේකේ තනින් තන තියෙනවා. ඒ වගේම මේ කාර් එකේ පිටුපස් සීට් එකේ වෙන ක්ලොස්ට්‍රොෆෝබික් සීන් එක නම් කවුරුත් කතා කරන ඇත්තටම බය හිතෙන මොහොතක් කියලා ඔබට හිතෙයි. වෙපන්ස් කියන්නේ ඊටාම උසස් ත්‍රාසජනක චිත්‍රපටයක්. එහෙම නැත්නම් එලිවේටර් ත්‍රිලර් එකක් කියලා තමයි මට නම් කියන්න වෙන්නේ. අධ්‍යක්ෂණය සහ රූගත කිරීම මාරයි. ඒ ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ මේකේ අවසානයට එන තැන. ක්ලයිමැක්ස් එක දරුණු ප්‍රචණ්ඩත්වයකින් කෙරවල වුණාට කතාව බැඳලා දාන්න පාවිච්චි කරන මේ අධිභෞතික දේවල් එහෙම නැත්නම් මෙටාෆිසිකල් පැහැදිලි කිරීම සමහර විචාරකයන්ට දැනෙන්නේ හරිම සරල විදියට. තම් පොඩ්ඩක් කචල් වගේ කියලා කිව්වොත් හරි. මොකද මුලින් ඉඳලම සංකීර්ණ විදියට ගෙනිච්ච කතාවට මේ වගේ සාමාන්‍ය හේතුවක් ලැබෙන එක අපරාධයක් වගේ දැනෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබ වෙනස්ම විදිහේ ත්‍රාසජනක අත්දැකීමක් සහ සුපිරි රංගනයක් බලාපොරොත්තු වෙන චිත්‍රපටයක් බලන්න සූදානම් වෙනවා නම් මේ චිත්‍රපටය ඊටාම හොඳට ඔබට ගැලපේවි කියලා කියන්න කැමතියි. This is a true story that happened right here in my town. A lot of people die in a lot of really weird ways in this story, but you're not going to find it in the news. අමුතු ඒ වගේම හිතට වදින මනෝභාවයක් ඇති කරන චිත්‍රපටයක්. හැබැයි හුදෙක් බය වෙන්න බලන අයට මේ චිත්‍රපටය එච්චර ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. Never seen anything like that in my life.